ඔයා කවදා හරි දවසක මෙන්න මේ වගේ මල්ටි කාඩ් රීඩර් එකකින් ඔයාගේ data transfer වලට පාවිච්චි කරලා තියෙයි. හැබැයි ඔයා කිසිම වෙලාවක හිතුවද මේක ඇතුලේ කොහොමද හැදිලා ඇත්තේ? මේක කොහොමද හදන්නේ නැත්තේ? මේක ගලවලා බැලුවොත් මොන වගේ තියෙයිද කියලා? නැහැ නේද? එහෙනම් අපි අද මේ වීඩියෝ එකෙන් මේක ගලවලා බලමු මේක ඇතුලේ කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ආයිබෝවන් වණක්කම් අස්සලාම් වලෙක්කම්. ඉන්ට්‍රෝ එකේ කිව්වා වගේම අද අපි යන්නේ මෙන්න මේ මෙමරි කාඩ් එක ගලවලා ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඉතින් මේ මෙමරි කාඩ් රීඩර් ගැන දන්නේ නැති කට්ටියට ඕනනම් මම කියලා දෙන්නම්. මේ මෙමරි කාඩ් රීඩර් එකක් කියන්නේ මොකක් හරි මෙමරි කාඩ් එකක තියෙන data USB type C එක support කරන මොකක් හරි device එක transfer කරන්න හරි streaming කරන්න හරි භාවිතා කරන උපකරණයක්. ඉතින් මේකෙන් කරන්න අදාළ මෙමරි කාඩ් එක මේකට ගහලා මේක ගහන්න ඕන කම්පියුටර් එකේ හරි අපිට ඕන කරන device එකේ හරි type C port එකට. ඒකෙන් data transfer කරගන්න පුළුවන්. ඉතින් මේ device එකට memory card reader වගේම multi card reader කියලා කියනවා. මොකක්ද දන්නවද මේකේ memory card වල තියෙන type ඔක්කොම ගහන්න පුළුවන් මේ. මෙතන තියෙන USB port එකක්. මෙන්න මේ පැත්තේ තව දෙයක් තියෙනවා. මම ඉතින් පොඩ්ඩක් ඒක ඔයගොල්ලන්ට මං ගාව තියෙන තව memory එකක් ගහලා පෙන්නන්න. ඉතින් මේක තියෙන memory card එක ගහන්න මෙන්න මේ විදිහටම. මෙතින් මෙන්න මේ විදිහට attach කරලා මේක ගහන්න තියෙන්නේ කම්පියුටර් එකක. කම්පියුටර් එකට type C එකට attach කරලා data transfer කරගන්න තියෙන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕන මේක වැඩ කරන original එකක් නෙමෙයි. මොකද මේක පරණ එකක්. මේක ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මේක රස්ට් එකක් බැඳලා තියෙනවා මලකඩ. ඉතින් මේක ප්‍රමාණයෙන් අඟල් 2ක් විතර වෙන්නේ. මේක සුදු පාටයි තැඹිලි පාටයි එකක්. ඊට අමතරව මේකේ පොඩි ස්ටිකර් එකක් තියෙන ඒක ඔය මැනුෆැක්චර් කරන කෙනාගේ හරි ට්‍රාන්ස්පෝර්ට් කරන කෙනාගේ හරි ක්ලිප් ස්ටිකර් එකක්. ඒක වැඩක් වෙන්නේ නැහැ ලොකුවට. මෙතන කාඩ් රීඩර් එකක් කියලා ගහලා තියෙනවා. ඉතින් මේක ගත්ත දවස්වල නම් මේක වැහෙන තැඹිලි පාටින්ම ක්ලිප් එකක් තිබුණා ඉස්සරහින්. නමුත් දැන් නම් ඒක කොහෙද දන්නේ නැහැ. ඉතින් අපි මේක ඩිස්ඇසෙම්බල් කරමු. මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේන ඇති පාට් දෙකක් තියෙනවා. මෙන්න මේ අර එක ධාරයක් නේ. මේ ධාරයෙන් තමයි මේක වෙනස් වෙන්නේ. මේක ඇසෙම්බල් වෙලා තියෙන්නේ ඒ ධාරයෙන්. අපි ඒ ධාරයෙන්ම මේක අයින් කරන්න බලමු. ඉතින් මම මේකට මං ගාව තියෙන ස්ක්‍රේපර් එකක් යූස් කරනවා. ඉතින් ඒක hina වෙන්න එපා. වෙලා ඉතින් ගැජට් එක තියෙන මේ වැඩේට මේක විතරයි. මේ තියෙන්නේ හොඳට බලාගන්න නේ. මෙතන මැෂින් කම්පාර්ට්මන්ට් එක තියෙනවා. මෙතන මේ ප්ලාස්ටික් කොම්පෝනන්ට් දෙක තියෙනවා. ඉතින් අපි ඒක අයින් කරලම එළියටම ගමු. ඒ පාර්ට් එක එළියට ආවා. ඉලෙක්ට්‍රොනික පාත් එකක් තියෙන්නේ.
ඉතින් අපි චිප් එක පොඩ්ඩක් පැත්තකින් තියලා අනිත් ප්ලාස්ටික් කෑල්ල ගලවගෙන යමු. ඉතින් මෙන්න මේ යකඩ කෑල්ල පොඩ්ඩක් තම ගලවන්න ටිකක් අමාරුයි. ඉතින් මේක ලස්සනට දාන කවරෙත් මම පොඩ්ඩක් අයින් කරගත්තා. දැන් තියෙන මෙන්න මේ කෑල්ල. මෙතින් මෙවැනි ප්ලාස්ටික් කවර තියෙන්නේ. මේ හැම එකම තියෙන්නේ පොඩි ප්ලාස්ටික් කවරයක්. ඉතින් මේ කවරේට මෙන්න මේ යකඩෙත් ඇටච් වෙලා තියෙනවා. ඒක සෙට් වෙන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේකේ මේ අර මේ වගේ කැල්ල තියෙන මේ යකඩ data transfer වෙන කැල්ල මෙන්න මේ පැත්තට එන්න. ඇත්තටම මේක තමයි මේන් කම්පොනන්ට් එක. ඉතින් මෙන්න මේක තමයි මේකේ තියෙන මේන් කම්පොනන්ට් එක. මේන් කම්පොනන්ට් එක ඇත්තම කියනවා මෙන්න මේ මෙතන තියෙන සර්කිට් බෝඩ් එක විතරයි. ඊට අමතරව මෙන්න මේ කැලි ටික මවුන්ට් වෙලා තියෙනවා මෙමරි කාඩ් එකට ගන්නට සෙට් වෙන්න. නේ? දැන් ගත්තොත් මේක තියෙන්නේ අර මේ තියෙන්නේ මේ විදිහට තමයි මේක ඇසෙම්බල් වෙලා තිබුණේ. මේ විදිහට මේ මේන් කම්පොනන්ට් එක එනවා. ඊට උඩින් සුදු කාට ප්ලාස්ටික් කවර්ස් දෙක එනවා. මේ ප්ලාස්ටික් කවර්ස් දෙක ඇතුලෙන් මේ විදිහට ඕනනම් අපිට චිප් එකක් අපිට මේකට ගහන්න පුළුවන්. ඒ ප්ලාස්ටික් කවර් දෙක ඇතුලෙන් මේ විදිහට මෙන්න මෙතනට තමයි මේක ගිහිල්ලා සෙට් වෙන්නේ. ඊට පස්සේ මේක හරහා තමයි data transfer වෙන්නේ. මේ ක්ලිප්ස් හරහා සර්කිට් බෝඩ් එකට data transfer වෙනවා. ඊට පස්සේ සර්කිට් බෝඩ් එකේ ඉඳලා PC එකට data transfer වෙනවා මේ ඉස්සරහ තියෙන chipset එක හරහා. දැන් mini SD කාඩ් එකක් නෙමෙයි තියෙන්නේ. ඒකට මවුන්ට් වෙන කෑල්ලක් වෙනම හදලා තියෙනවා. එක මෙමරි කාඩ් වලට මවුන්ට් වෙන්න එක කෑලි මේකට ඇටච් කරලා තියෙනවා. අපි මේ එක කෑල්ලක් ගලවන්නත් බලමු. මේකෙන් තමයි ගලවන්න තියෙන්නේ. ගලවන්න බෑ ඒක කෑලි වෙනවා. මෙතින් එක කෑල්ලක් ගලවගත්තා. අර mini SD එකට එන කෑල්ල. මෙතින් micro SD එකට එන්න මෙන්න මේ කෑල්ලනේ. ඉතින් බලන්න මේ SD කාඩ් එකේ data transfer වෙන port ටික හරියට මෙන්න මේ මෙතනට මෙන්න මේකේ තියෙන මේ කෑලි වලට mount වෙනවා. බලමු පුළුවන් නම් අපි මේක අර ඒ වගේ port එකක් ගන්න පුළුවන්ද කියලා. මෙතින්
මෙන්න මේ වගේ පෝට් ඒවා තමයි එතනට මවුන්ට් වෙන්නේ. හරි අමාරුයි පෙන්නන්න මම ඒක ඇතුලේ තියෙන කැලලකුත් එක පෙන්නන්න. මේ තියෙන අනිත් කැලලත් ගලවලා බලමු. ඉතින් මෙන්න මේක ඇවිල්ලා ප්ලාස්ටික් වලින් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක ඇතුලේ තියෙන යකඩ කැල් ටික තමයි අර කියන්නේ data transport වල තියෙන data ගලාගෙන යන යකඩ ඕනනේ. ඒ යකඩින් තමයි ඒ ටික හදලා තියෙන්නේ. මේක ඇවිල්ලා මෙතන තියෙන chip එකක්. මෙන්න මේ පැත්ත කැල්ලක් ගැලෙව්වා. මෙන්න මේ පැත්ත කැල්ලක් ගැලෙව්වා. එතකොට මෙන්න මේ වගේ නේකඩ් චිප්සෙට් එකක් තමයි අන්තිමට තියෙන්නේ. තම කියනවා නම් සම්පූර්ණ ගේම් එකම තියෙන්නේ මෙන්න මේ නේකඩ් චිප්සෙට් එකේ. ඒකේ අපිට පුළුවන් නම් මේ වගේ චිප්සෙට් එකක් හදන්න අර මං කලින් පෙන්නපු විදිහට මල්ටි කාඩ් රීඩර් එකක් මේ හදාගන්න මහ ලොකු ගේමක් නෙමෙයි. මේ චිප්සෙට් එක හදලා මේ වගේ අර මවුන්ටින් පෝට් ටික හදලා ඊට පස්සේ මේ විදිහට මේ ප්ලාස්ටික් කවරයක් හදලා දාන්න විතරයි තියෙන්නේ. ඉතින් දැන්ට මේ වීඩියෝ එකෙන් පෙන්වන්න තියෙන මෙච්චරයි. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරන්නේ නැති කියලා. ඉතින් මම channel එකේ content එකට මේ වගේ දේවලුත් එකතු කරන්න හිතුවා. කොහොමද ඒක ඔයගොල්ලන්ට දැනෙන්නේ? පල්ලයි කමෙන්ට් එකකින් දාගෙන යන්න. අනිත් එක අද අපි මේ වීඩියෝ එකේ පෙන්නපු සමහර දේවල් මම කතා කරපු නැතිව ඔයගොල්ලෝ දන්නවා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවලුත් පල්ලයි කමෙන්ට් එකකින් දාගෙන යන්න මතක කරන්නත් එපා. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, වීඩියෝ එක වැඩක් නැත්නම් dislike කරන්න. වීඩියෝ එක පුළුවන් විදිහට ඔයගොල්ලෝගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඉතින් ඒ වගේ මගේ channel එකට ගිහිල්ලත් බලන්න. ඉතින් මේ වගේ වීඩියෝස් උත් මම දානවා. ඉතින් මගේ channel එකේ තියෙන ඔක්කොම වීඩියෝස් බලලා ඔයගොල්ලෝ හිතනවා නම් මගේ channel එක ඔයාලට මොකක් හරි උදව්වක් වෙයි, මොකක් හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා පල්ලෙන් subscribe කරගෙන යන්න මතක කරන්නත් එපා. ඉතින් මේ වගේම තවත් හොඳ වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හම්බ වෙනකන් එතකන් ඔයගොල්ලෝ කොන්ටම goodbye, ciao, god bless.